ගාල්ල වරායට නාවික සැතපුම් 15ක් ඈත මුහුදේ ගිලෙන්න ගිය ඉන්ධන නැවක් බේරගන්න අපේ රටේ පිරිසක් සමත් වුණා. මහා මුහුදේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදিলা නැව බේරගත්ත ඒ අය අතර තරුණියකුත් හිටියා. රටට විශාල කීර්තියක් ගෙනාවා වගේම සිද්ධ වෙන්න ගිය මහා විනාශයකුත් වළක්ව ගන්න මේ පිරිසට හැකි වුණා. ලෝකේ පුරා තෙල් බෙදාහරන මීටර් 239ක දිගිනුත් තෙරේසා ඇට්ලාන්ටික් නම් මේ නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වෙලා තිබුණේ රතු මුහුද දෙසට යන්න. ඒත් පහුගිය දවස්වල ඉන්දියන් සාගරයේ තිබුණු අයහපත් කාලගුණයත් එක්ක මේ නෞකාවට සිය ගමනාන්තයට ළඟා වෙන්න බැරි වුණා. ඒ නැවේ හටගත් කාර්මික දෝෂයක් නිසා නැවේ අවරපෙති අසලින් වතුර කාන්දු වෙන්න පටන් අරන්. ඒ වන විටත් තෙල් මෙට්‍රික් ටොන් 43000කට ආසන්න ප්‍රමාණයක් රැගෙන යමින් තිබුණු නැවේ එන්ජින් කාමරයට වතුර පිරෙන්න පටන් අරන්. මිනිත්තුවකට වතුර ලීටර් 10කට වැඩි ප්‍රමාණයක් දිගින් දිගටම ගලා යමින් තිබුණා. සිදුවෙමින් තිබුණු විනාශය වළක්වන්න කාර්ය මණ්ඩලයේ නොගත් උත්සාහයක් නැහැ. ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වෙද්දී ජාත්‍යන්තර නැව් අලුත් වැඩියා කිරීමේ ආයතන කිහිපයකටම ඒ අය මේ ගැන දැනුම් දීලා. ඒත් ඒ අය කියලා තියෙන්නේ කොළඹ වරායට නැව රැගෙන ආවොත් අලුත් වැඩියා කරන්න පුළුවන් වෙයි කියලායි. ජලයේ පිරමින් පවතින නැවක් වරායකට ඇදගෙන යන්න අවසර නැති නිසා ගාල්ලේ චතුර කුඩච්චිය ඇතුළු අපේ රටේ පිරිසක් නැව අලුත් වැඩියා කිරීමේ ඒ බාරදූර වගකීම බාරගත්තා. ජලයේ යට පෑසීමට ජාත්‍යන්තරව පිළිගත් නවීන තාක්ෂණික උපකරණ තිබුණා. මේ අය Tamanගේම ක්‍රමවේදයකින් පැය 36කට ආසන්න කාලයකදී දිවාරය නොබලා ඒ කාර්යය නිම කළා. දේශීය තාක්ෂණය යොදාගෙන ජල මුද්‍රා ප්‍රදේශය විවර කරගන්න සිදු වුණා. කැපීම් කටයුතු සිදු කළා. එම අභියෝගය ජයග්‍රහණය කරා. මේ පිරිස අපේ රටට විශාල කීර්තියක් අත්කර දුන්නා වගේම මෙවැනි විශාල නෞකාවක් අපේ මුහුදු තීරයේ ගිලුණා නම් සිදුවන විනාශය වළක්වන්නත් මේ අයට හැකි වුණා.